සියලු දෙනාට සුබ දවසක්. උසස් පෙළ තොරතුරු හා සංවේදනතා සන ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි ප්‍රශ්නය අංකිත පරිපතවල මූලිකාංග. මේ ප්‍රශ්නයේ ලකුණු 15ක් ලැබෙනවා පිළිතුරු ලියපුවාම. මේ ප්‍රශ්නය මුල ඉඳලම සාකච්ඡා කරනවා. ඔබට පුළුවන් මේකට සවන් දෙන්න. සවන් දීලා ඔබට විභාගයට මේ කරන කොටස කොච්චර වැදගත් වුණාද කියලා නැත්නම් ඔබ දැනගත්ත කරුණු වලින් ඉදිරියට යන්නට තවත් මේ කොටස කොච්චර ඉවහල් වුණාද කියලා ඔබට පුළුවන් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. වැදගත් වුණාද නැද්ද කියන එක. මේ පාඩමේ නම තමයි අංකිත පරිපතවල මූලිකාංග. මේ පාඩම B කොටසේ පළවෙනි ප්‍රශ්නය හැමදාම ඇවිල්ලා තියෙනවා මේක. මුල් වරට උසස් පෙළට ප්‍රශ්න පත්‍රයක් ආවේ 2011 සිට අද දක්වා තිබුණු සෑම ප්‍රශ්න පත්‍රයකම B කොටසේ පළවෙනි ප්‍රශ්න විදියට අංකිත පරිපතවල මූලිකාංග කියන පාඩම යෙදিলা තියෙනවා. මේකේ සාකච්ඡාවට භාජනය වෙන්නේ බූලියානු විචල්‍යයන් පිළිබඳව. පාඩමේ නම අපි අංකිත පරිපතවල මූලිකාංග, අංකිත පරිපතවල මූලිකාංග. මේකෙදී අපි හොඳින්ම දැනගන්න ඕනේ මොකද්ද බූලියානු විචල්‍යයක් කියන්නේ කියලා. විචල්‍ය. බූලියානු විචල්‍ය. බූලියානු විචල්‍යයකට අගයන් තියෙන්න පුළුවන්නේ දෙකක් විතරයි. ඒ කියලා ගත්තාම ඉංග්‍රීසි හොඩි අක්ෂරයක්. මේකට අපිට ඒ කියන එකේ අගයන් දෙකක් තියෙන්න පුළුවන්. වැලියු දෙකක් බූලියානු අගයන් එක්ක බිඳුව වෙන්න පුළුවන් නැත්නම් එක වෙන්න පුළුවන්. අපිට නිශ්චිතවම කියන්න බෑ මේක එකද බිඳුවද කියලා. ඒ භාවලටත් අගයන් දෙකක් තියෙන්න පුළුවන්. එක්ක එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිඳුව වෙන්න පුළුවන්. ඒ වෙන්න පුළුවන් ඒ වලගේකත් බිඳුව හෝ එක වෙන්න පුළුවන්. ඒ භාවලටත් බිඳුව හෝ එක හෝ බිඳුව වෙන්න පුළුවන්. හැබැයි මෙයා බිඳුව වුණොත් අනිවාර්යයෙන්ම මෙයා එක වෙන්න ඕනේ. මෙයා එක වුණොත් මෙයා බිඳුව වෙන්න ඕනේ. ඒවල නැනාර්ථය තමයි ඒ බා කියලා කියන්නේ. ඒ බාවල නැනාර්ථය තමයි ඒ කියලා කියන්නේ. ඒ බිඳුව වුණොත් ඒ බා කියන්නේ එකක් වෙනවා. ඒ කියන එක එකක් වුණොත් ඒ බා කියන එක බිඳුවක් වෙනවා. එම් බූලියන් විචල්‍ය පිළිබඳව අවබෝධයක් මේ පාඩමට ප්‍රවේශ වෙනකොට තියෙන්න ඕනේ. A කියන්න පුළුවන්. A plus A කියන්න පුළුවන්. ඒ වලට තියෙන්න පුළුවන් බිඳුව වෙන්න පුළුවන්. මෙයා බිඳුව නම් මෙයා බිඳුව. මෙයා බිඳුවෙන් ගුණ කරපුවම මෙයා බිඳුව. බිඳුවයි කියන්නේ ඒත් ඒමයි. මෙයා එක නම් මෙයාත් එක. එහෙනම් ඒ වලට ඒ එකතු කරපුවම එකයි. මේ විදිහට මේ බූලියානු විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ පාඩමට ප්‍රවේශ වෙනකොට. ඒ කියන්නේ හැම විචල්‍යයකටම තියෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එක්ක එක නැත්නම් බිඳුව. ඒ කියන්නේ එක වෙනකොට ඒ බා කියන්නේ බිඳුව වෙනවා. හරි, අපි මෙතනින් එහාට කතා කරන්න යන්නේ බූලියානු කර්ම පිළිබඳව. බූලියානු විචල්‍ය ගැන අවබෝධය තියෙන්න ඕනේ. ඒ වගේම බූලියානු කර්ම. බූලියානු කර්ම ප්‍රධාන වශයෙන්
බූලියානු කර්ම 3යි තියෙන්නේ. බූලියානු කර්ම. බූලියානු කර්ම විදියට මුලින්ම not එක n එක or එක ප්‍රමුඛතාවය අනුව බූලියානු කර්ම කියලා ගස්සන්න පුළුවන් not එක n එක o එක. not එක පිළිගන්න පුළුවන් a plus b bar. මෙන්න මේවා එකක් තමයි not එක. අපි not එක තමයි මුලින්ම බෙදන්න ඕනේ. a වරහන් a plus b මේවා එකක් අපි කියනවා n එකක් කියලා. a plus a සමාන aට. මේවා එකක් අපි or එකක් කියලා කියනවා. ඉතින් මේ මුලින්ම විසඳන්න ඕනේ not එක ප්‍රමුඛතාවය බූලියානු කර්මවල ඊට පස්සේ n එක ඊට පස්සේ තමයි or එක විසඳන්න ඕනේ. මේ ප්‍රමුඛතාවය මතක තියාගන්න එක හරිම වැදගත් වෙනවා. අපි මුලින්ම not එකක් තියෙනවා නම් කියන්නේ තනි ඒකට බා එකක් තියෙන එක නෙමෙයි මේ කියන්නේ අකුරු කීපයකට බා වැටලා තියෙනවා නම් තනි බා එකක් තියෙනවා නම් පදයකට වෙන්න පුළුවන් ඊට වැඩි පද කීපයකට වෙන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලාම not එක හදන්න ඕනේ. not එක විතර තමයි n එකට යන්න ඕනේ. n එකෙන් පස්සේ තමයි or එකට යන්න ඕනේ. ප්‍රමුඛතාවය වෙන්නේ not එක n එක o එක. එතකොට මේ බූලියානු කර්ම පිළිබඳව මූලික අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ මේ පාඩමට ප්‍රවේශ වෙනකොට. අපි ඊළඟට කතා කරන්න යන්නේ බූලියානු නීති සහ සිද්ධාන්ත. බූලියානු නීති සහ සිද්ධාන්ත. මේ බූලියානු නීතියක් හැම විටම අවස්ථා තුනක යෙදෙන්න පුළුවන්. n එකේ යෙදෙනවා, or එකේ යෙදෙනවා, not එකේ යෙදෙනවා. not එක වෙනුවට අපි මේකෙදී ඩිමෝගන්ස් න්‍යාය භාවිතා කරනවා. not එක නැති කරගන්න, not එක සරල කරගන්න. ඒ වගේම n එකේ හා o එකෙත් මේ බූලියානු නීති ලෝ එකක් හැම විටම භාවිතා වෙනවා. අපි මේක වගුවකින් සම්පූර්ණ කරගමු. බූලියානු නීති සහ සිද්ධාන්ත. මාතෘකාවක් කියමු. බූලියානු නීති සහ සිද්ධාන්ත. බූලියානු නීති සහ සිද්ධාන්ත. මම කිව්වා ප්‍රධාන වශයෙන් n එකේ o එකේ යෙදෙනවා කියලා. not එක නැති කරන්න අපි ඩිමෝගන් දානවා. ඒ නිසා ඩිමෝගන් එක මම මේ දාන්නේ n එක සහ not එකේදී කොහොමද බූලියානු නීති ටික භාවිතා වෙන්නේ කියලා නැත්නම් බූලියන් ස්ලෝ ටික අපි භාවිතා වෙන ආකාරය තමයි මේකෙදී කතා කරන්නේ. බූලියානු නීතිය. නීතිය. මෙතන අපි දාන්නේ n එකේ කොහොමද බූලියානු නීතිය භාවිතා වෙන්නේ කියලා. මෙතන යන්නේ or එකේ බූලියානු නීතිය භාවිතා කරන්න. මේක සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකම ලියන්න පුළුවන්. අපි ලියමු ඉස්සෙල්ලාම තදේව භාවී න්‍යාය. තදේව භාවී න්‍යාය. තදේව භාවී කියන වචනේ හැදිලා තියෙන්නේ තත් ඒව කියන එක. පාලි වචනයක් තියෙනවා තත් ඒව කියලා. තත් ඒව කියන්නේ තදේව කියන එක. ඒකමයි කියන එක. එයමයි කියන එක. ඒ කියන්නේ එකම වගේ දෙකක් තිබුණොත් එහෙම අපිට පුළුවන් එක එකක් කරගන්න. කොහොමද? a.a සමාන වෙනවා a ට. a dot a වලට තියෙන්න පුළුවන් බිඳුව වෙන්න පුළුවන් මෙයත් බිඳුව මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි. එකම නෙන්නේ එතකොට. මෙයා එක වුණොත් a වුණොත් එක වුණොත් එකයි එක්වරක් එකයි මෙයත් එක වෙනවා. ඒ නිසා වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි a.a a කියලාම ගන්නවා. එතන එහෙනම් a+
A සමාන වෙනවා aට සමාන වෙනවා. කොහොමද ඒක සමාන වුනේ? මෙයා එක නම් මෙයත් එකයි, එකට එකක් එකතු වුණාම එකයි. එහෙනම් අපිට වැලියු දෙකකින් විතරයි මේ බූලියන් විචල්යන්ට අගයන් තියෙන්නේ වැලියුස් දෙකක් විතරයි. තදේව භාවී න්‍යාය. අපි මේව කොටස් විදිහට නීති ටික එකින් එක ලියාගමු. ලියාගෙන අපි කතා කරමු මේවා බූලියානු සමීකරණ කොහොමද විසඳන්නේ කියලා. බූලියානු නීති ටික සටහන් කරගෙන. දෙවැනියට ගන්නේ සර්ව සාම්‍ය න්‍යාය. සර්ව සාම්‍ය න්‍යාය. සර්ව සාම්‍ය න්‍යාය. සර්ව සාම්‍ය න්‍යායේදී A.1 සමාන වෙනවා A එකෙන් ගුණ කරපුවාම එමයයි. A+1 සමාන වෙනවා A. A+1 සමාන වෙනවා A+1 එකයි කියලා ගන්න පුළුවන්. A කිව්වහම අගයක් නෑනේ. A+1 එකයි. A.1 A+1 එකයි. ඉතින් මෙයා 0 වුණත් 0 වලට එකක් එකතු වුණාම එකයි. මෙයා 1 වුණත් එකට එකක් එකතු වුණාම එකයි. මෙයා 1 වුණත් එක ගුණ කිරීම එකයි කියන්නේ ඒමයි. මෙයා 0 වුණත් එක්වරක් බිඳුව ඒ ඒමයි. හරි. සර්ව සාම්‍ය න්‍යාය. ඊළඟට කතා කරන්නේ ප්‍රතිලෝම න්‍යාය. ප්‍රතිලෝම න්‍යාය. ප්‍රතිලෝම න්‍යායයේදී A බා සමානයි බිඳුවයි. කොහොමද මේක උනේ? A වල බිඳුවක් වුණොත් මෙයා එකක් වෙනවා. එහෙම වෙන්න පුළුවන් නේ. A එකක් වුණොත් A බා කියන්නේ බිඳුවයි. ඩොට් එක තියෙනවා කියන්නේ n කියනවා. ඒ කියන්නේ මල්ටිප්ලිකේෂන් එකක් වෙනවා ගුණ වෙනවා. කොහොමද බිඳුව වෙනවා. A බා සමාන වෙනවා එකයි. ප්‍රතිලෝම න්‍යාය. A බා සමානයි බිඳුවයි A බා සමානයි එකයි. ඊළඟට අපි කතා කරන්නේ ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය. ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය. අපි n එකේ විතරක් දාමු. A බා equal සමානයි A ට. බා දෙකකින් ගියාට එයා හිටපු එකන බවම බවට පත් වෙනවා. ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය. ඊළඟට අපි කතා කරන්නේ න්‍යාදේශ න්‍යාය. න්‍යාදේශ න්‍යාය. න්‍යාදේශ න්‍යායේදී
dot A. A plus B සමානයි B plus A. න්‍යායදේශ න්‍යාය. අපි නැවත දැන් අපි නීති කතා කරලා තියෙනවා. ලෝ කතා කරලා තියෙනවා 1යි තදේවභාවී න්‍යාය, 2 සර්වසාම්‍ය න්‍යාය, 3 ප්‍රතිලෝම න්‍යාය, 4 ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය, 5 න්‍යායදේශ න්‍යාය. දැන් අපි කතා කරන්නේ යන්නේ 6 වෙනි එක. ඒකන මම මේ කොටස ඉවත් කරලා ගන්නවා නැවත මෙතන ඉවත් වෙන්නේ නැති නිසා. හයවෙනි සංඝටන න්‍යාය. සංඝටන න්‍යාය. සංඝටන න්‍යාය. A dot B dot C සමානයි A dot B dot C. අපිට බ්‍රැකට් එක චේන්ජ් කරගන්න පුළුවන්. වරහන වෙනස් කරගන්න පුළුවන්. A plus B plus C සමානයි A plus B plus C. අපිට බ්‍රැකට් එක චේන්ජ් කරගන්න පුළුවන්. වරහන වෙනස් කරගන්න පුළුවන් සංඝටන න්‍යාය. සංඝටනය කියන්නේ එක් කරනවා කියන එක අපිට කරන්න පුළුවන්. ඊළඟට 7 වෙනි එකට යනවා. සංඝටන න්‍යාය 7 වෙනි එක. අපි දැන් ලෝ 6ක් කතා කරලා ඉවරයි. අපි ඊට පස්සේ ගන්නවා විභේදන න්‍යාය. විභේදන න්‍යාය. විභේදන න්‍යාය n එකේ ඔය එකේ දෙකෙන් භාගිත කරන්න පුළුවන් අපිට විභේදන න්‍යාය. A dot වරහන් B plus C සමාන වෙනවා. මේකේ බ්‍රැකට් එක රිමූව් වෙන එක කරන්නේ නැත්නම් වරහන් ඉවත් කරන්නේ වරහන් පිටින් තියෙන සංඛ්‍යාවෙන් ඇතුළ වුණ කරනවා. A dot B මේ ප්ලස් එක මෙතනින් දානවා. plus A dot C. A dot C. මේක OR එකේ දිනනවා A plus වරහන් B dot C වෙනවා. මේක සමාන වෙනවා A plus B dot A plus C. A plus C. විභේදන න්‍යාය 6 වෙනි එක. තවත් තියෙනවා අපි 7 වෙනි එක 8 වෙනි එක. දන්නවා සමතිරික්ත න්‍යාය ඉතුරු වෙලා තියෙනවා තවත්. සමතිරික්ත න්‍යාය තමයි වැඩි හරියක්ම අපි දැනගන්න ඕනේ. මොකද සමතිරික්ත න්‍යාය විවිධ අවස්ථාවලදී අපිට පද කෙටි කරගන්න උවමනා වෙනවා, නිත්‍යවත් උවමනා වෙනවා. නමුත් සමතිරික්ත න්‍යාය යෙදෙන අවස්ථා ගොඩක් තියෙනවා.
බූලියානු සමීකරණයක් විසඳද්දී. මම ඒ ටික වෙනම කතා කරනවා වගේ වශයෙන්. අපේ සමතිරික්ත න්‍යායයේදී මුලින්ම අපි A dot න්‍යාය සමතිරික්ත න්‍යාය අපි redundancy law A dot A plus B A dot A plus B සමාන වෙනවා A ට. මේක සත්‍යතාවයක්. එන්නම් සත්‍යතාවයක් සමාන වෙනවා A dot A plus B ගේ බූලියානු අගයන් ටික A වලට සමාන වෙනවා. A වල අගයන් අපි දන්නවා ඉන්පුට් දෙකයි මෙතන තියෙන්නේ. A වල එන්නේ බිංදු 2 1 2යි. මේ A dot A plus B කියන එක නයිත් බිංදු 2යි 1 2යි විදිහට තමයි අවුට්පුට් එක දෙන්නේ. A dot තව අගයක් කියනවා. A dot A bar plus B සමාන වෙනවා A plus B ට. A dot B ට. මෙයා සමාන වෙනවා A dot B ට. A plus වරහන් A dot B සමාන වෙනවා A ට. A plus A bar dot B සමාන වෙනවා A plus B ට. A plus B ට. තව එකක් ඉතුරු වෙලා තියෙනවා අපිට De Morgan's law, the Moore න්‍යාය. De Morgan න්‍යාය ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බූලියානු සමීකරණ විසඳන්න පටන් ගන්නවා මේ ලෝ ටික භාවිත කරලා. මේ ටික පිළිවෙල ලියන්නේ කියලා මම හිතනවා බූලියානු නීති 9ක් මේකෙදි මම දක්වලා තියෙනවා. යට කොටස ඔක්කොම අයින් කරලා ගන්නම්. නවවෙනි එක the Moore කියන නැත්නම් De Morgan's කියලා කිව්වම De Morgan's. මේක මුලදිම මේ 10 පන්තියේ දාලා තිබුණා De Morgan's law එක. ඒක ක්‍රමයෙන් අයින් වුණා මේ නව විශේෂ එක්ක නැත්නම් පරණ පොත්වල තියෙනවා De Morgan න්‍යාය යෙදෙන අවස්ථා. A dot B bar සමාන වෙනවා A bar plus B bar. A bar plus B bar. මේකම අපිට අනිත් පැත්ත ගන්න පුළුවන් O එකට A plus B bar සමානයි A bar dot B bar. A bar dot B bar. දැන් අපි න්‍යායන් 9ක් භාවිතා කරලා තියෙනවා. මේ න්‍යායන් ටික භාවිතා කරලා කොහොමද අපි බූලියානු සමීකරණ විසඳන්නේ කියලා ඊළඟට කතා කරනවා. මම හිතනවා මේක පිළිවෙල ලියාගත්තා නම් බූලියානු සමීකරණ බූලියානු නීති මගින් විසඳන එක බොහොම සරල කාරණාවක් බවට පත් වෙනවා. අපි බලමු මේ ටික ලියාගෙන ඉවරලා බූලියානු සමීකරණ විසඳන්න. බූලියානු සමීකරණ විසඳන ආකාර කීපයක් තියෙනවානේ. එකක් මේ බූලියානු නීති මගින් විසඳන්න පුළුවන්, කානෝමැප් වලින් විසඳන්න පුළුවන්. අපි මුලින්ම කරන්නේ බූලියානු නීති මගින් මේ නීති 9 උපයෝගී කරගෙන බූලියානු සමීකරණ විසඳන එක. බූලියානු සමීකරණ විසඳන්න කොහොමද නීති භාවිත කරන්නේ කියලා මම ඊළඟට කතා කරනවා. අපි බොහොම සරල එකක් ගමු බූලියානු නීති මගින් විසඳන්න. මෙතන තියෙනවා AB plus AB bar. මේක
ආදාන දෙකක් තියෙන නැත්නම් ඉන්පුට් දෙකක් තියෙන බූලියන් ප්‍රකාශනයක්. ඉන්පුට් දෙක තමයි A කියන එකයි B කියන එකයි. අපි දන්නවා මේවා බූලියන් විචාරදේ. මෙතන n එකක් තියෙනවා, මෙතන o එකක් තියෙනවා, මෙතන i n එකක් තියෙනවා. හැබැයි මේක මෙතන තියෙන ගුණිතයක් n එකක් කියන්නේ මෙතන එකතුවක්, i මෙතන තියෙන ගුණිතයක්. ඒ කියන්නේ මේ ගුණිතයන්ගේ එකතුවක් කියන එක තමයි මෙතන තියෙන්නේ. ගුණිතයන් ටිකක් එකතු කරලා තියෙනවා. මේවා ගැන අපිට පසුවමනා වෙනවා. නමුත් මේ පද දෙකටම පොදු අගයක් තියෙනවා. අපි දන්නවා A පොදුයි, හැබැයි B පොදු නැහැ. මෙතන B බා තියෙන්නේ, මෙතන තියෙන්නේ B. මෙතන A පොදු නිසා මේ පොදු පදේ අපි වෙන් කරගන්නවා. ඒ කියන්නේ A කියන එක න එළියට ගන්නවා, වරහන් ඇතුලේ ඉතිරි වෙනවා B + B බා. අපි දන්නවා මේ පේලියෙන් පහළට එන හැම පේලියකටම එන්න ඕන නීතියක්. මේ පේලිය ගත්තේ මොන නීතියට අනුවද කියලා. මෙතන අපි විභේදන න්‍යාය ආකාර දෙකකට භාවිත වෙනවා. කියන්නේ වරහණ ඉවත් කරගන්නත් අපි විභේදන න්‍යාය භාවිත වෙනවා. හැබැයි වරහණ හදාගන්නත් අපි විභේදන න්‍යාය භාවිත කරනවා. මෙතන වරහණ දාගත්ත නිසා අපි මේකට කියනවා විභේදන න්‍යාය. විභේදන න්‍යාය. පොදු පද එළියට ගන්නත් විභේදන න්‍යාය භාවිත කරනවා. විභේදන න්‍යාය. දැන් අපි දන්නවා එක ලෝ එකක් ආවුණා ප්‍රතිලෝම න්‍යාය A වලට B වලට B බා එකතු කරපුවාම එකයි කියන්නේ. එහෙනම් A වරහන් B + B බා සමාන වෙනවා එකට. න්‍යාය මොකද්ද? ප්‍රතිලෝම න්‍යාය. ප්‍රතිලෝම න්‍යාය. මේ A කියන එක න එකෙන් ಗುಣ කරපුවාම A.1 කියන්නේ A ට සමාන වෙනවා. ඒක වෙනවා අපි දන්නවා සර්ව සාම්‍ය න්‍යාය. සර්ව සාම්‍ය න්‍යාය. සාම්‍ය න්‍යාය. සර්ව සාම්‍ය න්‍යාය. මම හිතනවා මේක තේරුණා කියලා. ඉස්ලාම් පද දෙකක් තියෙනවා. අපි කිව්වා මේ ගුණිතයන්ගේ එකතුවක් කියලා. සම ප්‍රොඩක්ට් එකක් කියලා. කියන්නේ ගුණිතයන් තියෙන ටිකක් එකතු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේකේ ආදාන දෙකක් තියෙනවා. හැබැයි මේ වගේ පොදු පදයෙන් මේ පද දෙකින්ම A කියන එක නයි එළියට ගත්තාම වරහන් ඇතුලේ දුන්නා B + B බා. අපි කිව්වා මේ පොදු පද එළියට ගත්තේ විභේදන න්‍යාය දාලා කියලා. ඊට පස්සේ B + B බා කියන්නේ එකක් කියලා ගත්තා. ඒකට පාදක උනේ ප්‍රතිලෝම න්‍යාය. ඒකලා A කියන එක නකින් ගුණ කරා. ඒකට පාදක උනේ සර්ව සාම්‍ය න්‍යාය. මම හිතනවා මේ පදේ නැත්නම් මේ බූලියානු ප්‍රකාශනය බූලියානු නීති මගින් සුළු කරපුවා විදිය බොහොම සරලයි. අපි මේ සරල ප්‍රකාශනයක් ගත්තා. දැන් මේක ටික ටික පුළුල් කරලා ඉවරලා දැන් විශාල බූලියානු ප්‍රකාශන කොහොමද අපි සුළු කරන්නේ කියලා මේකදී අපි කතා කරනවා. මේක එක කියලා ලකුණු කරගමු. අපි අංක පිළිවෙලට දාගෙන මේ ටික විසඳගෙන යනවා. මම මේක අයින් කරනවා ඊළඟට යනවා. දෙවෙනි එක A B + ABC මේක ආදාන අංග දෙකක් තියෙනවා. ආදාන අංග දෙකක් නෙමෙයි මේකේ තුනක් තියෙනවා. A B C කියලා ඉන්පුට් තුනක් තියෙනවා. මේක සම්මත ප්‍රකාශනයක් නෙවෙයි. සම්මත එකක් නම් මෙයාට ABC කියලා තුනක් තියෙන්න ඕනේ. නමුත් මේ පද එකක් දීලා තියෙනවා. මේ කාණෝඩ විසඳන්න බෑ. මේ අනිවාර්යෙන් බූලියානු නීති මගින් තමයි විසඳන්න පුළුවන්. අපි බලමු මේකත් අපි පොදු පද තියෙනවා කියලා බලනවා. පොදු පද තියෙනවා. මේකෙත් AB තියෙනවා, මේකෙත් AB තියෙනවා. ඒ නිසා AB කියන එක නා එළියට ගන්නවා. AB එළියට ගත්තාම AB එකකින් ගුණ වුණාම තමයි AB එකයි කියලා එන්නේ.
AB එකකින් ගුණ වුණාම තමයි 1 කියන්නේ. 1 ප්ලස් මෙතන ඉතුරු වෙනවා AB ගත්තාම එළියට C. මොකද්ද න්‍යාය වෙන්නේ? විභේදන න්‍යාය. විභේදන න්‍යාය. දැන් A+1 කියලා ගත්තා. එකට එහෙනම් A+C කියලා එකක් අපිට එකයි කියලා ගන්න පුළුවන්. A B එකයි කියලා ගත්තා. මොකද්ද න්‍යාය? A+C+1 කියන එක එකක් කියලා ගත්තා. සර්වසාම්‍ය න්‍යාය. සර්වසාම්‍ය න්‍යාය. සර්වසාම්‍ය න්‍යාය. න්‍යාය. මෙයා එකකින් ගුණ කරනවා. එතකොට AB වෙනවා එකත් සර්වසාම්‍ය න්‍යාය. සර්වසාම්‍ය න්‍යාය. අවසාන උත්තරේ AB කියලා අපිට ගන්න පුළුවන්. මම හිතනවා මේකත් බොහොම සරලයි. 1 + c කියන එක එකක් වුණා සර්වසාම්‍යයෙන්. AB කියන එක එකෙන් ගුණ වුණාම ඒත් වෙන්නේ AB-මයි ඒත් සර්වසාම්‍යයි. අපි තුන්වෙනි එකට යනවා. තුන්වෙනි බූලියානු සමීකරණය විසඳන්න. අපි දන්නවා බූලියානු සමීකරණ විසඳද්දී ප්‍රමුඛතාවයේ තියෙන ඕන බූලියානු කර්ම වල ඉස්සලම not එක n එක o එක ඒ මූලික දේවල් එක තමයි අපි මේ පාඩම ඉදිරියට යන්නේ. නැත්නම් අපි විසඳන එකේ උත්තර ගණනාවක් එන්න පුළුවන්. ලෝ එක මාරු කරන එක, බූලියානු කර්ම වෙනස් කරන එක. එතකොට හරි උත්තරයක් එන්නේ. එතකොට අපිට ඒක හරියට පැහැදිලි කරගන්න වෙනවා කානෝ මැප් එකට දාලා. අපි ඉනයිමු A plus වරහන් ඇතුලේ B plus B බාසි දැන් මේක ප්‍රමුඛතාවය මොකක්ද? මේකේ නොට් එකක් නැහැ. හැබැයි බ්‍රැකට් එකක් තියෙනවා, වරහනක් තියෙනවා කියලා කියන්නේ n එක මුලින්ම ගන්න ඕන. නොට් එකක් තිබ්බනම් නොට් එක ගන්න ඕන. මේ තනිය කර නොට් එකක් තිබ්බනම් අපි ගන්න ගන්නේ නැහැ. ඒක බාධාවක් නැහැ මේ බූලියානු සමීකරණය විසඳගෙන යන්න. හැබැයි මේ n එක තියෙනවා ඊට පස්සේ n එක කරලා තමයි අපිට ඉතුරු ටික කරගෙන යන්න ඕන. නැත්තම් මේ දෙන්නට අපිට මේ තදේව බව විදාන්න බෑ. A කියලා ගන්න බෑ මුලින්ම. ඒකට හේතුව තමයි ගේට් වල ප්‍රමුඛතාවය. නැත්තම් බූලියානු කර්ම වල ප්‍රමුඛතාවය තමයි ඉස්සලාම n එක විසඳන්න ඕන. ඒ නිසා මම මේ a කියන එක මෙහෙන් තියාගෙන මේ a ගුණ කරනවා a b වලින් a ගුණ කරොත් b වලින් ab වෙනවා. මේ ප්ලස් එක ඊට පස්සේ a b බා c වෙනවා. මොකක්ද න්‍යාය? විභේදන න්‍යාය. මෙතන තියෙනවා a plus ab. අපි කිව්වා a plus ab සමාන වෙනවා ඒට a plus ab සමාන වෙනවා ඒට සමදිරික්ත න්‍යාය. a plus ab සමාන වෙනවා ඒට a plus ab බා c. මොකද්ද සමතිරික්ත න්‍යාය. මේ දෙන්නගේ පොදු පද තියෙනවා. පොදු වෙනවා a එළියට ගන්නවා. ඇතුළේ ඉතිරි වෙනවා 1 plus b bar c. 1 plus b bar c. ඒකටත් අපිට විභේදන න්‍යාය දාන්න වෙනවා. විභේදන න්‍යාය
මෙයාගේ එකයි මෙතන B බාර් තියෙනවා මෙතන C තියෙනවා. මෙතන ඩොට් එකක් තියෙන නිසා එකක් නෙගටිව් ෆෝම් එකෙන් තියෙන නිසා මේක අපිට කෙලින්ම ගන්න පුළුවන් එකයි කියලා. 1 + B බාර් C එකයි කියලා ගන්න පුළුවන්. න්‍යාය සර්වසාම්‍ය න්‍යාය. සර්වසාම්‍ය න්‍යාය. සර්වසාම්‍ය න්‍යාය. මෙයා එකෙන් ගුණ කරපුවම එහෙම වෙනවා. ඒකත් සර්වසාම්‍ය න්‍යාය. සර්වසාම්‍ය න්‍යාය. මම හිතනවා මේකත් බොහොම සරල ගන්න පුළුවන් උත්තර ටික ලෝ ටික දාලා. මේකෙත් වැදගත්ම දේ තමයි මුලින්ම අපිට මෙතන තදේව භාවය දාන්නේ නැහැ. මේක n ద్వාරයක් තියෙනවා මෙතන නැත්තම් දෙවෙනි ප්‍රමුඛතාවය වෙන්නේ n එක. n එක විසඳගෙන තමයි අපිට ගේට් වල ප්‍රමුඛතාවය අපි හැම විටම ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් මේකේ අපි ගේට් වල ප්‍රමුඛතාවයේ දීගෙන තමයි අපි ඉදිරියට යන්නේ බෝලියානු සමීකරණයට. අපි ටිකක් වෙනස් ආකාරයක එකක් විසඳන්න යන්නේ. මේක අපි කීයද ගත්තේ? 1 2 3යි. තුන්වෙනි එක. අපි හතරවෙනි එකක් ගමු. හතර. A dot B bar dot එකක් තියෙනවා. A plus B bar තියෙනවා. දැන් ඔයාලා මේක දැක්ක ගමන්ම තියෙනවා මේකට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. මේ ලොකු බා එකක් තියෙනවා මේ දෙකටම බැඳිලා. මේ not gate එකකින් කරන්නේ පද දෙකක් එකට බැඳීමක් වෙනවා. මේ බැඳීම කියන එක අපි ලියන එක තමයි මුලින්ම කරන්නේ. මේක ලියන්න තියෙන එක මඟ තමයි ඩිමෝගන් න්‍යාය දානවා. ඒ කියන්නේ A dot B බා වෙනවා. මෙතන ඩොට් එක ප්ලස් එක වෙනවා. මේ බා එක දෙකට කැඩෙනවා. නැත්නම් වෙන් වෙනවා. න්‍යාය වෙන්න ඕනේ the Moore නැත්නම් De Morgan න්‍යාය. අපිට පුළුවන් මේ බායකට මේ බායක ඉවත් කරන්න මෙයා මේ ඉවත් කරන්න. එතකොට A B plus වරහන් ඇතුලේ A plus B කියලා එනවා. ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය. ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය. දැන් AB තියෙනවා මුලින්ම අපි මෙතන ප්ලස් එක දාගෙන තිබ්බේ ප්ලස් එක දාගමු. මෙතන ඊළඟට ඩොට් එක වුණා. මෙතන ඩොට් එකක් තියෙන්නේ. මෙතන බූලියන් ප්‍රකාශනයේ ලියද්දි ප්ලස් එක දාගෙන යන්න. ඩිමෝගන් එක දැම්මම පස්සේ ඩොට් එක වුණා. මෙතන ඩොට් එකක් තියෙන්නේ. මෙයාගේ අපි කරන්නේ මල්ටිප්ලිකේෂන් කරනවා. AB plus ABB කියලා. මෙයාගේ මේ වරහන් පිටින් තියෙන එකනාගෙන් n ద్వාරයක් තියෙනවා. ඒ ඇතුළ ගුණ කරා අපි දන්නවා එතකොට වෙන්නේ විභේදන න්‍යාය. AAB කියලා කියනවා. මේ A දෙන්න එකක් කරනවා අපි. එතකොට AB වෙනවා ප්ලස් මෙතන BB කියන එකන එකක් කරනවා. එතකොට AB වෙනවා. අපි කිව්වා තදේව භාවී න්‍යාය.
තවත් තියෙන එක වගේම දෙන්නේ. ඒ නිසා අපි මේ දෙන්න එකක් කරනවා. AB කියලා එකත් අපි තදේව භාවී න්‍යාය කියලා දානවා. තදේව භාවී න්‍යාය කියලා දානවා. අවසානයේදී AB කියන උත්තරේ එනවා. මේකේ වැදගත්ම දේ තමයි මෙතන ගේට් වල ප්‍රමුඛතාවය ආරක්ෂා කරන්න ඕනේ. ඩිමෝගන් දාද්දි මේ ඔපරේටර් එක ප්ලස් කියන ඔපරේටර් එක ඩොට් උනා. එතකොට මේ බා එක දෙකට බැදුණා. දෙකට වෙන් වුණා. ඊට පස්සේ බා එක වගේ බා දෙකක් තියෙනවා අපිට නොට් ගේට් දෙකකින් ගියපුවම හිටපු එක නම් වෙනවනේ. ඒ කියන්නේ බා එක බා එක ඉවත් වුණා. ඒ උනේ ද්විත්ව ප්‍රතිලෝම න්‍යායෙන් බා දෙකක් අයින් වුණේ. මේ ඩොට් එක ප්ලස් එක ඩොට් එක උනේ ද මුවර් න්‍යාය ඩිමෝගන්ස් වලින් ඒ වගේම ඩොට් එක ප්ලස් එක ඩොට් වෙනකොට බා එක දෙකට වෙන් වුණා. එක වගේ දෙකක් තිබ්බහම අපි තදේව භාවී න්‍යාය දැම්මා. දිගටම තදේව භාවී න්‍යාය දාලා දෙනවා දේවතාව. ඒකත් බොහොම සරලයි. අපි මේ බුලියන් සමීකරණ විසඳනකොට සරල මේකේ ඉඳලා පිළිවෙලට මම දෙන ටික උඩට කරගෙන ඉන්න සංකීර්ණ එක දක්වා ඕනෙම බුලියන් ප්‍රකාශනයක් විසඳන්න පුළුවන් මට්ටමට එනවා. හැබැයි ඔයාලා දන්නවා මෙතෙක් MCQ වලට දාලා තියෙන්නේ බූලියන් ප්‍රකාශන සුළු කරලා උත්තර ගන්නකොට සොත් ප්‍රකාශන බහුලව දාලා තියෙනවා, පොස් ප්‍රකාශන දාලා තියෙනවා, සම්මත නොවනවා. සම්මත නොවන බූලියන් ප්‍රකාශන විසඳන එක තමයි MCQ වල ගොඩක් ප්‍රාර්ථනය. 2020 දාලා තියෙනවා සම්මත එක. සම්මත නොවනේවා. මේ සම්මත නොවනේවා ආපුවම අපි සම්මත ඒවා බවට පත් කරගන්න ඕනේ. ඒක මම පසුව කතා කරනවා මේක අවසානයේ. දැනට අපි කරන්නේ බුලියන් සමීකරණ සරලකේ ඉඳලා සංකීර්ණක දක්වා බුලියන් නීති මගින් විසඳගෙන යන එක. අපි පස්වෙනි එකට යනවා. පහ AB bar plus AB bar plus AB bar C. AB bar C. AB bar C. මේක සම්මත නොවන එකනේ. මෙයාගේ ආදාන දෙකක් තියෙනවා, මෙයාගේ ආදාන දෙකක් තියෙනවා, මෙයාගේ ආදාන තුනක් තියෙනවා. සම්මත ප්‍රකාශනයක් වෙන්න මේ වගේ ආදාන තුනම තියෙනවා. ඉතින් මේක කාණුව එකට දාන්න බෑ. ඔයාලා ඔයලා බලන්න මම කියන්නේ හේතු මොනවද කියලා. එක වගේ දෙකක් තියෙන නිසා අපි මේ දෙන්න එකක් කරගන්නවා. A B bar plus A B bar C. මොකද්ද? තදේව භාවී. තදේව භාවී. න්‍යාය. තදේව ඒකමයි කියන කාරණාව තමයි කියන්නේ. වගේ දෙකක් තිබ්බොත් එකක් කරමු. මුන් දෙන්නා අපි එකක් කරගත්තා. මොකද ගේට් වල ප්‍රමුඛතාවයක් නැහැ. නොට් එක කිව්වට එක තැන එකට තිබ්බට ඒක නොට් එක කියලා අපි සලකන්නේ නැහැ. ඒක මේ නොට් එක කියලා සලකනවා. හැබැයි අපිට ඒක බාධාවක් නෑ. තනිය එකට බා එකක් තිබ්බට. දෙකට තිබ්බොත් තමයි ඒක බැඳිලා තියෙන්නේ. වෙන් කරගන්න බැරි විදියට. ඒක තමයි අපි ඉස්සල්ලාම ඩිමෝගන් එක දාලා නොට් ගේට් එක ප්‍රමුඛතාවය. මේක නොට් ගේට් එකක් එහෙම එකට වඩා නැති නිසා අපි ඊළඟට මේ තදේව භාවී න්‍යාය යනවා. මේ දෙන්නගේ පොදු පද අපි දන්නවා. A B bar පොදු නිසා A B bar එළියට ගත්තාම 1 plus C කියලා එනවා. අපි දන්න එකට විභේදන න්‍යාය. විභේදන න්‍යාය. A B bar එකයි කියලා එනවා සර්ව සාම්‍ය න්‍යාය. සර්ව සාම්‍ය න්‍යාය. A B bar කියලා වෙනවා. ඒකත් සර්ව සාම්‍ය න්‍යාය. අයිඩෙන්ටිටි ලෝ. සර්ව සාම්‍ය න්‍යාය. හරි අපි දැන් පහක් විසඳගෙන ඉල්ලලා තියෙන්නේ. අපි 6 වෙනි එකට යනවා. 6 වෙනි.
A bar B C bar plus A bar B C bar plus A bar B C A bar B C A bar B C මේකෙත් A bar B පොදු නිසා අපි A bar B එළියට ගන්නවා A bar B එළියට ගත්තාම C bar plus C ඉතුරු වෙනවා අපි දන්නවා විභේදන න්‍යාය A bar B C bar plus C එකක් වෙනවා ප්‍රතිලෝම න්‍යාය මෙයා ඒකින් ගුණ කරනවා එතකොට A bar B ම වෙනවා අපි කිව්වා සර්ව සාම්‍ය න්‍යාය සර්ව සාම්‍ය න්‍යාය හයක් ඉවරයි අපි හත් වෙනි එකට යන්නේ ABC plus ABC bar plus AB bar C AB bar C මේක අපිට පද මාරු කරගන්න පුළුවන් අපි මේ දෙන්නගේ බලන මේ දෙන්නගේ AB පොදු නිසා AB එළියට ගන්නවා AB පොදු වෙනවා මේ දෙන්නට මෙයාගෙත් AB තියෙනවා මෙයාගෙත් AB තියෙනවා ඉතුරු වෙනවා වරහන් ඇතුළේ C plus C bar මේ අවසාන පදයේ A bar B bar C මෙහෙමයි න්‍යාය විභේදන න්‍යාය මේ AB C plus C bar එකක් වෙනවා AB වරහන් ඇතුළේ 1 plus A bar B bar C අපි කියවා ප්‍රතිලෝම න්‍යාය කියලා ප්‍රතිලෝම න්‍යාය C වලට C bar එකක් දුනොත් එකයි කියලා ගන්න ප්‍රතිලෝම න්‍යාය මෙයා එකෙන් ගුණ කරනවා අපි දන්නවා සර්ව සාම්‍ය න්‍යාය එතකොට AB plus AB bar C සර්ව සාම්‍ය න්‍යාය මේක අපිට මේ විදිහට දෙන්නත් පුළුවන් තවත් සුළු කරගෙන යන්න පුළුවන් ඒ පොදු එකක් තියෙනවා ඒ එළියට ගන්න පුළුවන් ඒකලා මේකේ තව විසඳගෙන යන්න පුළුවන් තව සරල කරන්න පුළුවන් ආකාර තියෙනවා අපි තව පොඩ්ඩක් මේක සරල කරලා ගමු දැන් මේ දෙන්නගේ ඒ පොදු නිසා අපි ඒ එළියට ගත්තාම වරහන් ඇතුළේ වෙනවා B plus B bar C මොකක්ද න්‍යාය විභේදන මෙන්න මේ වගේ අවස්ථාවකදී විශේෂයෙන් ඉගෙන ගන්න ඕනේ මේ B plus B bar C කියන එකට අපිට දාන්න පුළුවන් සමතිරික්ත න්‍යාය. සමතිරික්ත න්‍යාය දාපුවම ඔය විචල්‍යයන් දෙකක් තියෙන පැත්තේ තියෙන මේ පැත්තේ තියෙන විචල්‍යයට සමාන එක තමයි ඉවත් වෙන්නේ. කියන්නේ B plus B bar C කියන එකෙන් මේ B පළවෙනියේ තියෙන එක විචල්‍යයක් තියෙන පැත්තේ B ඉවත් වෙන්නේ. අනිත් පැත්තේ තියෙන B bar එක ඒක ඉවත් වෙනවා. එතකොට වෙනවා වරහන් ඇතුලේ B plus C කියලා අවසානට එනවා මේක සමතිරික්ත න්‍යාය. සමතිරික්ත න්‍යාය. අපිට ඔය වැඩි සරල කරන්නේ ඔක ඔය විදිහට තියෙනවා. අපි දැන් 7ක් ඉවරයි. අපි තව එකකට යමු. අටවෙනි එක
AB C bar plus AB C bar plus ABC plus ඒක අපි A වලටයි B වලටයි බාර දානවා. A bar B bar plus A B C. අපි ඔය ප්‍රකාශනයේ පද තුනක් තියෙනවා. මේක සම්මත එකක්. මේ කාණෝඩෙන් විසඳන්න පුළුවන්. බූලියන් විචාරය වලින් විසඳන්න පුළුවන්. අපි දන්නවා මේ දෙන්නගේ පොදු පද අඩුයි. මොකද B bar මේකේ නේ. මේකේ B තියෙනවා, මේකේ B bar තියෙනවා. මේකේ C bar තියෙනවා, A bar. ඒකට අපිට පුළුවන් මේ පද මාරු කරගන්න පුළුවන්. න්‍යායදේශ න්‍යාය දාලා. පද මාරු කරගන්නේ න්‍යායදේශ න්‍යාය. මම මේ පළවෙනි තියෙන එක මැද තියෙන කෙලවල දාන මේ ABC මැදට ගේනවා. A B C bar plus ABC plus A bar B bar C. මොකක්ද දාන්නේ? න්‍යායදේශ න්‍යාය. න්‍යායදේශ න්‍යාය. දැන් අපිට පුළුවන් මොන දෙන්නගේ පොදු පද තියෙනවා. මෙයාගේ AB bar තියෙනවා, AB තියෙනවා, මෙයාගේත් AB තියෙනවා. ඒ නිසා AB එළියට ගත්තාම ඇතුලේ ඉතුරු වෙනවා C bar plus C ඉතුරු වෙනවා. අපිට මේ පදේ එන්න ලියනවා A bar B bar C. පොදු පද එළියට ගත්තේ විභේදන න්‍යාය. විභේදන න්‍යාය. අපි දන්නවා C bar plus C කියන එකක් වෙනවා. AB 1 වුණා. C bar plus C ප්‍රතිලෝම න්‍යාය plus A bar B bar C මේක දැම්මා ප්‍රතිලෝම න්‍යාය. ප්‍රතිලෝම න්‍යාය. ඊට පස්සේ අපිට දන්නවා මෙයා එකකින් ගුණ වුණාම එයා AB වෙනවා AB plus A bar B bar C සර්ව සාම්‍ය න්‍යාය. සර්ව සාම්‍ය න්‍යාය. සර්ව සාම්‍ය න්‍යාය. හරි. ඔච්චරයි අපිට ඕක සරල කරන්න පුළුවන්. අපි 8ක් ඉවරයි 9 වෙනි එකට යනවා. අපිට ඊළඟට යන්නේ 9ට. 9. අංකය 9. මේකේ පද 4ක් තියෙනවා. අපි පද 4 ලියන්න ඉස්සෙල්ලා. ABC plus ABC plus ABC plus ABC. ඊළඟට අපි බාර් ටික දාගමු. පළවෙනි එකේ තියෙනවා බාර් එකක් නැහැ. දෙවෙනි එකේ C වලට බා. තුන්වෙනි එකේ දාන්න පුළුවන් B වලට බා. හතරවෙනි එකේ B bar C bar. මෙයාට B වලට බා, මෙයාගේ B bar C bar. හරි. දැන් අපි මේ පද 4ක් තිබ්බා. හැබැයි මේක සම්මත එකක්. මේ කාණෝ වලින් විසඳන්න පුළුවන්, බූලියන් වලින් විසඳන්න පුළුවන්. සම්මත නොවනවා කාණෝ වලින් විසඳන්න පුළුවන්. ඒවා සම්මත කරගන්න ඕනේ. එකපාරටම කාණෝ වලින් විසඳන්න බෑ. මේක සම්මත එකක්. අපිට කාණෝ වලින් නෙවෙයි බූලියන් වලින් විසඳන්න පුළුවන්. අපි බූලියන් වලින් කොහොමද විසඳගෙන යන්නේ? ඉස්සෙල්ලාම බලනවා මේකේ පද මාරු කරගන්න ඕනේද කියලා. මේ දෙකේ පොදු පද තියෙනවද? මේ දෙකේ පොදු පද තියෙනවද කියලා බලනවා. මේකේ වැලුව බැලුමට තේරෙනවා අපිට මේකේ පද මාරු කර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ මේ දෙකේ පොදු පද ගන්න පුළුවන්. මේ දෙකේ පොදු පද අරගෙන විචල්‍යයක් ඉවත් කරගන්න පුළුවන්. මම මේ පළවෙනි ඉන්නුම් දෙන්නයි ගන්නවා. AB පොදු නිසා AB එළියට ගන්නවා. AB එළියට ගත්තම පස්සේ ඉතුරු වෙනවා වරහන් ඇතුලේ C plus C bar. මේ ප්ලස් ලකුණ මේ දෙන්න A bar A B bar පොදු නිසා එළියට ගත්තාම C plus C bar ඉතුරු වෙනවා. මොකද න්‍යාය විභේදන. විභේදන න්‍යාය. A B C plus C bar එකක් වුණා plus A B bar C plus C bar එකක් වුණා. මොකද්ද න්‍යාය? ප්‍රතිලෝම න්‍යාය. ප්‍රතිලෝම න්‍යාය. AB එකෙන් ගුණ වුණාම AB මයි plus AB bar එකෙන් ගුණ වුණාම AB bar මයි. මොකද්ද න්‍යාය? සර්ව සාම්‍ය.
සර්ව සාම්‍ය. AB තියෙනවා මෙතන AB බාර තියෙනවා මේ දෙන්නගේ A පොදු නිසා A එළියට ගත්තාම පස්සේ B B බාර ඉතුරු වුණා. මොකද න්‍යාය විභේදන. පොදු පද එළියට ගන්න. විභේදන න්‍යාය. විභේදන න්‍යාය. B plus B බාර අපි දන්නවා එකක් වෙනවා ප්‍රතිලෝම න්‍යායෙන්. එතකොට A වරහන් එකක් වුණා. මොකද්ද ප්‍රතිලෝම? ප්‍රතිලෝම න්‍යාය. A එකෙන් ගුණ වුණාම A වෙනවා මොකද්ද සර්ව සාම්‍ය. සර්ව සාම්‍ය. හරි. අපි නම් එක උත්තර කරයි. අපි මේ බූලියානු සමීකරණ ටික විසඳලා බූලියානු නීති මගින් විසඳලා ඉවරනාට පස්සේ මම කතා කරනවා කානෝ මැප් වලින් කොහොමද විසඳන්නේ කියලා. B කොටසේ පළවෙනි ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු 5ම ගන්න පුළුවන් විදිහට මම මේ පාඩම් කරනවා. ඔයාලා මේ කොටස බලලා මගේ ඊළඟ කොටසත් කානෝ මැප් කොටසත් බලන්න. කානෝ මැප් වලින් පස්සේ අපි කතා කරනවා half adder full adder ඒ වගේම පිළිපොළ ගැන කතා කරනවා. ඒ කියන්නේ combination logic එකෙන් sequential logic එක ගැන කතා කරනවා. ඒ කියන්නේ අනුක්‍රමික පරිපථ හා සංයෝජනක පරිපථ ගැනත් අපි පසුව දීර්ඝ වශයෙන් කතා කරනවා. මගේ මේ පාඩම් මාලාවට ඔබ සම්බන්ධ වුණාම ඔබට සම්පූර්ණම ලකුණු 15 ගන්න පුළුවන් විදිහට මම මේක සැලසුම් කරලා තියෙනවා. ඔබට පුළුවන් මේ B කොටසේ පළවෙනි ප්‍රශ්නෙට හරියටම ලකුණු 15ක් ගන්න මේකට උත්තර ගල්ප ගන්න. අපි 9ක් කරලා තියෙනවා. අපි යම් 10 වෙනි එකට. මම මේ විසඳන විදිහට එතකොට ඔයාලට ඕනෑම මූලික ප්‍රකාශනයක් ඔයාලට බොහොම සරල කරලා සරල උත්තරයක් ගන්න පුළුවන් විදිහට බූලියානු නීති මගින් විසඳන්න පුළුවන්. මූලික නීති ටික දැනගෙන හිටපුවම මේක කරගෙන යන්න පුළුවන්. අපි 10 වෙනි ප්‍රශ්නේ තමයි ඊළඟට කතා කරන්නේ. A bar B C bar B C bar plus A B C plus A B C plus A bar B C. මේකත් අපිට පද මාරු කරගන්න ඕනේ. නැත්නම් එහෙම අපිට කරන්න වෙනවා. ඔව් මේ තමයි වෙලා ගැලපෙන්නේ මේ දෙන්නගේ පොදු පද අඩුයිනේ. මේ දෙන්නගේ පොදු පද තියෙනවා. මේ දෙන්න ගන්න ඕනේ නැත්නම් මෙයාගේ පදේ මෙතන මාරු කරගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම න්‍යායදේශ න්‍යාය දාලා පද මාරු කරගන්නවා. මේ A bar B C bar මෙතනම තියලා න්‍යාය ගේනවා මෙතනට A bar B C plus A B C කියලා. මොකද්ද? න්‍යායදේශ න්‍යාය. න්‍යායදේශ න්‍යාය. දැන් අපි දන්නවා දෙන්නගේ මේ A bar B තියෙනවා පොදුයි. ඒ නිසා A bar B එළියට ගන්නවා. A bar B එළියට ගත්තාම C plus C bar plus C වෙනවා. මෙතන A B C තියෙනවා. අපි දන්නවා විභේදන න්‍යාය. විභේදන න්‍යාය. දැන් මෙතන දාලා තියෙන්නේ අපි ප්‍රතිලෝම න්‍යායක් දාන්න පුළුවන්. C bar plus C කියන්නේ එකක් වෙනවා. A bar B මෙයා එකක් වුණා plus ABC මොකද්ද ප්‍රතිලෝම න්‍යාය ය A bar B එකකින් ගුණ වුණාම A bar B මයි plus ABC මොකද්ද න්‍යාය සරල සාම්‍ය හරි අපි 10කුත් ඉවරයි. මේකටත් අපිට සමතිරික්තයක් දාන්න පුළුවන්කම තියෙනවා. සමතිරික්ත දානකොට
මෙයාගේ B පොදුයිනේ B එළියට ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා B එළියට ගන්නවා. මේ B එළියට ගත්තන් පස්සේ A bar plus AC කියලා එනවා. උත්තරේ මොකද්ද විභේදන? විභේදන න්‍යාය. මෙන්න මෙතන දාන්න පුළුවන් සමතිරික්තය. මම හිතනවා බෝඩ් එකේ පේනවා කියලා. එතකොට B වරහන් A bar plus C කියලා එනවා සමතිරික්ත න්‍යාය. සමතිරික්ත න්‍යාය. සමතිරික්ත න්‍යාය. හරි අපි 10ක් ඉවරයි. මේ බූලියන් ලෝ ටික අපි මේ කොටසටම ඇතුළත් කරමු. ඒකලා හානම පොදු මොලෙන් ඊළඟ කොටසෙන් බලමු. මොන හරි ඔයාලට ගැටලු තියෙනවා නම් වීඩියෝ එක බලන හොඳ නම් ඔයාලගේ විග්‍රහය දාන්න. ඒවා මම බොහොම සැලකිල්ලෙන් කියවනවා. ඒ වගේම මම ඒවා ඉදිරි පාඩම් වලදී ඒවා ආදර්ශක විදියට ගන්නවා. ඔයාලා කියන දේවල් පිළිබඳව සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා මේ කොච්චර වැටුණාද තේරෙන්නේ නැත්නම් ඒවා එහෙම හොඳ හෝ නරක ඔයාලගේ විවේචන මම හොඳින් බාර ගන්නවා. අපි යන්නේ 11 වෙනි එකට. A bar BC plus A bar BC plus ABC plus आइटम A B bar C plus A B bar C plus A B bar C bar plus A B bar C bar plus පද හතරක් තියෙන්නේ. අපි අවසානයේට ABC පොඩ්ඩක් බලන්න මම මේ ප්‍රකාශනයේ දිහා බලනදී මම බලනවා පොදු විකල්පය ගන්න පුළුවන්. පළවෙනි එකේ AB බා තියෙනවා, මෙයාගේ AB බා තියෙනවා. පළවෙනි එකේ AB C තියෙන්නේ. එයාගේ පොදු විකල්පයක් මෙදෙන්න ගන්න අමාරුයි. අපිට අවශ්‍ය පරිදි අපි පද මාරු කර ගන්නවා පොදු විකල්පයක් ගන්න. මෙදෙන්නෙන් අපිට පුළුවන් මෙයාව මුලට ගත්තාම මේක පහසුයි කියන මම ආදේශ න්‍යාය දානවා. A bar BC plus ABC මම මෙයාව දෙවෙනි ස්ථානයට ගෙනාවා. ඒකන මේ දෙන්න දෙන්න. A B bar C plus A B bar C bar. මොකද්ද න්‍යාය? න්‍යාදේශ න්‍යාය. න්‍යාදේශ න්‍යාය. දැන් මේ දෙන්නගේ BC පොදු නිසා BC එළියට ගත්තාම වරහන් ඇතුළේ ඉතුරු වෙනවා A bar plus A plus එක මේ plus ලකුණ මේ දෙන්නගේ ඉතුරු පොදු පද වෙනවා AB bar එළියට ගන්නවා C plus C bar ඉතුරු වෙනවා. අයනේ අපි ඒක දානවා විභේදන න්‍යාය. විභේදන න්‍යාය. විභේදන න්‍යාය. විභේදන න්‍යාය. BC A bar plus එකක් වුණා plus A B bar C bar plus C එකක් වුණා ප්‍රතිලෝම න්‍යාය. BC වුණා plus A B bar වුණා. මොකද න්‍යාය සර්ව සාම්‍ය න්‍යාය. මේ දෙන්නගේ පොදු පද නැති නිසා අපිට ඔය පදයේ අවසානයේදී පද දෙකකින්ම කියන්න
පුළුවන්. අපි දැන් 11ක් කරලා ඉවරයි. අපි 12 වෙනි එකට යමු. 12 වෙනි එක. 12 වෙනි එක. A bar BC plus A bar BC bar plus A B bar C plus A B bar C plus A B C A bar BC දාමු A bar BC මේක දිහා බලනකොට අපිට තේරෙනවා මේ දෙන්නගේ පොදු පද අඩුයි නමුත් මෙයයි ගැලපෙනවා කියලා. මේ අවසානයේ ඉන්න එක නයි. ඒ නිසා මෙයා මැදට ගෙනල්ලා මෙයා කෙරවල දානවා. A bar B C bar plus A bar B C plus A B bar C. මොකක්ද න්‍යාය? න්‍යායදේශ න්‍යාය. න්‍යායදේශ න්‍යාය. මෙන්න මේ දෙන්නේ පොදු පද ඉන්නවා. A bar B පොදුයි. ඒ නිසා A bar B කියන දෙන්න එළියට ගත්තාම C bar plus C තියෙනවා. මේ A B bar C මෙහෙම තිබ්බා. අපි කියුවේ විභේදන න්‍යාය. A bar B C bar plus C එකක් වුණා plus A B bar C प्रतिलोम न्याय එකකින් ගුණ කරනවා. එතකොට A bar B plus A B bar C වෙනවා සර්ව සාම්‍ය. සර්ව සාම්‍ය න්‍යාය. මේ දෙන්නගේ පොදු පද නැති නිසා අපි ඔක ඔතෙන් නතර කරනවා. A පොදුත් නැහැ, B පොදුත් නැහැ. පොදු පද නැති නිසා අපි ඔක ඔතනින් නතර කරනවා. අපි 12ක් ඉවරයි ඊළඟට 13 වෙනි එක කියන්නේ. 13 වෙනි මූල්‍යාංක සමීකරණය. 13 13 වෙනි එක A bar B C bar plus A bar B C bar plus A B C plus A B C bar plus A B C bar plus A B C අවසානයේදී B වලට බාර. හරිද? අවසානයේදී B වලට බාර. දැනුත් අපි මේ බූලියානු ප්‍රකාශනය සුළු කරන්න ඉස්සෙල්ලා අපි බලනවා පද මාරු කර ගන්න ඕනද කියලා. පද මාරු කර ගන්න ඕන නම් න්‍යායදේශ න්‍යාය දාලා පද මාරු කර ගන්න ඕන. අපි බලමු මේ දෙන්නට වඩා මෙයයි ගැලපෙනවා මෙයයි ගැලපෙනවා නිසා මේ තුන්වෙනි අරින්නේ එක්කන දෙවෙනි අරිය එනවා.
A bar BC bar plus ABC bar plus ABC plus AB bar C. මොකද්ද න්‍යායදේශ න්‍යාය. න්‍යායදේශ න්‍යාය. න්‍යායදේශ න්‍යාය දැම්මේ පද මාරු කරගන්න. මේ දෙනේ පොදු පද බලනවා A bar B පොදුයි A bar මේ BC bar පොදුයි මම BC bar එළියට ගත්තාම A bar plus A කියන දෙන්න වරහණ ඇතුලේ මේ දෙන්නගේ AC පොදු නිසා AC එළියට ගත්තාම B plus B bar ඉතුරු වුණා. මොකද්ද? විභේදන. විභේදන න්‍යාය. BC bar A bar plus A එකක් වුණා plus AC වුණා B bar B plus B bar එකක් වුණා. මොකද්ද? ප්‍රතිලෝම. ප්‍රතිලෝම න්‍යාය. ප්‍රතිලෝම න්‍යාය. BC bar plus AC වුණා. මොකද්ද? සර්ව සාම්‍ය න්‍යාය. සර්ව සාම්‍ය න්‍යාය. මේ පදයේ අවසානයේ මේ මිතුරු ගන්න පුළුවන්. දැන් අපි 12 13ක් කරලා ඉවරයි. 14 වෙනි එකට යන්නේ. 14 වෙනි බෝලියානු ප්‍රකාශනයේ මේවා සමහර ඒවා සම්මත ඒවා මේක සම්මත එකක්. අපි සම්මත නොවන ඒවා විසඳන්න අනිවාර්යයෙන්ම බෝලියානු නීති භාවිත කරන්න වෙනවා. අපි 14 වෙනි එකට යනවා. 14 14 වෙනි. ඉතින් අපි පද පහක් ගන්නවා. මොනවද ගන්නෙ? ABC plus ABC plus ABC plus ABC 1 2 3 4 ABC. අපි එකල බාර් ටික දාගමු. පළවෙනි එකේ C වලට බාර්, දෙවෙනි එකේ B bar C bar. C වලට බාර්, B bar C bar. තුන්වෙනි එකේ බාර් එකක් එන්නේ නැහැ. හතරවෙනි එකේ B bar, පස්වෙනි එකේ A bar. B bar A bar. දැන් අපි ඉස්සෙල්ලාම බලන්නේ පද මාරු කරගන්න ඕනද කියලා. පළවෙනි එකේ මේ පද මාරු කරගන්න ඕනේ නැතුව අපිට විඳන්න පුළුවන් මේ තියෙන ක්‍රමයට අපි පද මාරු කරගන්න නැතුව විඳිනවා. පළවෙනි දෙන්නේ පොදු පද වෙනවා. A C bar පොදුයි. A C bar එළියට ගත්තාම B plus B bar ඉතුරු වුණා plus AC එළියට ගත්තාම B plus B bar ඉතුරු වුණා plus A bar BC. මොකද්ද? විභේදන න්‍යාය. විභේදන න්‍යාය. AC bar B plus B bar එකක් වුණා plus AC B plus B bar එකක් වුණා A bar BC. प्रतिलोम न्याय. प्रतिलोम न्याय. AC bar plus AC plus A bar BC. सर्व साम्य. सर्व साम्य न्याय. මේ පළවෙනි දෙන්නගෙම තියෙනවා A පොදුයි A එළියට ගන්නවා C bar plus C ඉතුරුනා plus A bar BC. මොකද්ද න්‍යාය? විභේදන න්‍යාය. A වරහන් C bar plus C එකක් වුණා plus A bar BC. මොකක්ද න්‍යාය?
ප්‍රතිලෝම A plus A bar BC වුණා සර්වසාමාන්‍ය. මේකට සමතිරික්තයක් දාපුවාම A plus BC වෙනවා සමතිරික්ත. සමතිරික්ත න්‍යාය. A plus BC වෙනවා සමතිරික්ත න්‍යාය. අපි දැනට 14ක් ඉවරයි. සමතිරික්ත න්‍යාය භාවිතා වෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන්. අපි ඊළඟ එකත් යමු 14 15 වෙනිකටත් යන්න. ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනේ. ගේට් වල ප්‍රමුඛතාවය අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි 15 වෙනිකට තමයි යන්නේ. 15 A B bar plus A B bar plus ඊළඟට අපි ගන්නවා A වරහන් B plus C. A වරහන් B plus C. තවත් එකක් ගමු අපි A plus AC bar plus AC bar. මේකේ ගේට් වල ප්‍රමුඛතාවය වැදගත් වෙනවා. ඒ කියන්නේ වරණක් තියෙනවා. ඒ කියන්නේ මේකට දාන්න ඕනේ විභේදන න්‍යාය. A B bar ඉන්න තිබ්බ වරහන් පිටින් තියෙන ඒ අකුරින් ඇතුළ ගුණ කරා AB plus AC plus AC bar. මොකද විභේදන න්‍යාය. විභේදන න්‍යාය. මේ දෙන්නගේ A පොදුයි, මේ දෙන්නගේ T පොදුයි. සමයාගේ A එළියට ගත්තාම B plus B bar plus B ඉතුරු වුණා plus මෙයාගේ A එළියට ගන්නවා C plus C bar ඉතුරු වුණා. විභේදන. විභේදන. A වරහන් 1යි plus A වරහන් 1යි ප්‍රතිලෝම න්‍යාය. A plus A සර්වසාම්‍ය. Aම ගත්තා තදේව භාවය. තදේව භාවය න්‍යාය. හරි. පහළවක් ඉවරයි. අපි 16 වෙනි එකට යන්නේ. 16ට යනවා. 16 වෙනි බූලියන් ප්‍රකාශ. A plus A plus A වරහන් ඇතුලේ B bar plus BC B bar plus BC
plus AB bar C plus AB bar C. මෙයාගෙත් අපි දන්නවා මෙතන ප්‍රමුඛතාවය දෙන්න බෑ. තදේ වාගේ දාන්න බෑ මොකද බ්‍රැකට් එකක් තියෙන නිසා. වරහණක් තියෙන නිසා වරහණක් තියෙනවා වරහණ ඇන්ගේට් එක ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. මේ A කියන එක නම් මෙහෙම තියලා මෙයාගෙන් ඇතුළ ගුණ කරනවා. ඒකට plus AB bar plus ABC plus AB bar C. මොකද්ද විභේදන? විභේදන න්‍යාය. මෙන්න මෙතන තියෙනවා අපිට සමතිරික්තයක් දාන්න පුළුවන්. සමතිරික්ත න්‍යාය දාන්න පුළුවන්. අපිට මේ සමීකරණය ඉදිරියට ඉඳලා ක්‍රම කීපයක් එනවා අපි සමතිරික්තයක් දාන්න පුළුවන්කමක් තියෙනවා a AB bar කියන්නේ සමාන වෙනවා ඒට. a plus ABC plus AB bar C සමතිරික්ත න්‍යාය. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතනත් එහෙම කරන්න පුළුවන්. මොකක්ද එතන කරන්න පුළුවන්? ඔව් මෙතන සමතිරික් දාන්න ගැටලුවක් තියෙනවා. සමතිරික් දාන්න ගැටලුවක් නැහැ. සමතිරික් ඇතුළට කරන්න පුළුවන්. redundancy flow එක දාන්න පුළුවන්. ඔව් මේක ඊට වැඩි සරල කරන්න ක්‍රමයක් තියෙනවා. මේ වරහණ ඇතුලේ තියෙනවනේ. අපි මෙතෙන් යමු උඩට. මේ වරහණ ඇතුලේ කොටස සුළු කරගන්න බාධාවක් නැහැ. මේක අපිට කරන්න පුළුවන් වරහණ ඇතුලේදීම අපිට B bar plus BC කියන එක A plus A වරහන් B bar plus C කියලා ගන්න පුළුවන් plus A B bar C. ඊළඟට මෙතන A තියෙනවා plus AB bar plus AC plus AB bar C. මේකට විභේදන. මෙතන තියෙනවා A plus AB bar එකක් A කියලා ගත්තා plus AC plus AB bar C. සමතිරික්ත. A plus AC සමාන වෙනවා ඊට. A plus AC සමානයි ඊට. A B bar C සමතිරික්ත.
මෙතනගේ a පොදු නිසා a එළියට ගත්තාම 1 plus b bar c වෙනවා විභේදන. one plus b bar c එකක් වෙනවා a වරහන් 1යි සරල සාමාන්‍ය. එකෙන් ගුණනහම a මයි සරල සාමාන්‍ය. සරල සාමාන්‍ය. හරි. අපි තව එකක් විසඳලා බූලියන් ප්‍රකාශන කරමු. බූලියන් ලෝ මගින් නැත්නම් බූලියන් නීතිය මගින් විසඳපු කොටස අවසන් කරනවා. ඊළඟට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කානෝ සිතියම් වලින් කොහොමද බූලියන් සමීකරණ විසඳන්නේ කියලා. මම 17 කියලා ගන්නවා ඊළඟට 17 එක. අපි 17 වෙනි එකට යමු. a b bar plus a b bar plus a plus b bar බලන්නේ a plus b bar plus a bar bc a bar bc a bar bc මේක අපි දන්නවා ගේට් වල ප්‍රමුඛතාවය මෙතන තියෙනවා. නොට් එකක් තියෙන නිසා යා විසඳගෙන යන්න ඕනේ. එතකොට a b bar plus a bar b bar plus a bar bc මෙතන ඩිමෝගන් එක දාපුවාම ඩොට් එක වුණා මේ බාර් එක දෙකට කරනවා. එතකොට a bar b bar වෙනවා. a bar bc. මොකද්ද න්‍යාය? the more න්‍යාය. මේක තියෙනවා a b bar තියෙනවා මෙයාගේ a bar b bar තියෙනවා මේ දෙන්නගෙම b bar පොදු නිසා b bar එළියට ගන්නවා. එතකොට a plus a bar ඉතුරු වුණා a plus a bar plus මේ a bar bc එහෙම තියෙනවා. එතකොට විභේදන න්‍යාය. b එහෙම තිබ්බා a plus a bar එකයි a bar bc ප්‍රතිලෝම න්‍යාය. අපි දන්නවා a වලට a bar එකතු වුණාම එකක් වෙන්නේ ප්‍රතිලෝම න්‍යායයෙන් කියලා. එතකොට b bar එකෙන් ගුණ වුණාම b barමයි එකතු කරා a bar bc සරල සාම්‍ය න්‍යාය. සරල සාම්‍ය න්‍යාය. ඔකට තමයි එක දෙයක් අපිට දාන්න පුළුවන්. මේකට මේ මෙතනද තව සමදිරික්තයක් දැම්මොත් එහෙම මේ b එක තමයි නැති වෙන්නේ. එතකොට b bar plus a bar c කියලා එනවා සමතිරික්ත න්‍යාය. මම හිතනවා ඔබට මේ කරපු වගේ මොනවා හරි ගැටලුවක් හෝ නොතේරුණ දෙයක් තියෙනවා නම් මට WhatsApp message එකක් කරලා නැත්නම් මේ වීඩියෝ එකට ඇඩින් කමෙන්ට් එක දාන්න කමෙන්ට් එක බලනවා. අපි බූලියන් සමීකරණ 17ක් විතර විසඳවුවා. ඉතින් මම හිතනවා අපි අර ලෝ 9 මේකෙදි භාවිතා වුණා. ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. ඒ වගේ මේ අභ්‍යාස ටික කරන්න ඔබට ගොඩක් වැදගත් වෙයි. කානෝමෙට් වලින් කොහොමද බූලියන් සමීකරණ විසඳන්නේ කියන එක පාඩම කොටසත් එක්ක මම ඔබ නැවත හමු වෙනවා. ඔබට සුබ දවසක්.